ආයුබෝවන් අද 2026 පෙබ්‍රවාරි 14 සෙනසුරාදා අද දවසේම වියට්නාමයේ සිදු වුණු ඊටාම සුවිශේෂී ආධ්‍යාත්මික වශයෙන් වැදගත් සිදුවීමක් ගැන අපි අද ගැඹුරින් කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඔව්. අපි අතේ තියෙනවා තිට් ෆාප් හියු හිමියන් විසින් රචිත ලිපියකින් උපුටාගත් කොටස් ටිකක්. දැන් මේක බැලු බැල්මට පේන්නේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා පිරිසක් වියට්නාමයේ කළ සංචාරයක් ගැන වාර්තාවක් වගේ. නමුත් අපි මේකේ ගැඹුරටම ගිහින් බලන්නයි යන්නේ මේ සිදුවීම පිටිපස්ස තියෙන සංස්කෘතික සහ දාර්ශනික වැදගත්කම මොකක්ද කියලා. හරියටම. මොකද මේ සිදුවීමේ තියෙන කාලයයි ස්ථානයයි අහම්බයක් නෙවෙයි. මේ හැමදේම වෙන්නේ වියට්නාමයේ චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වසරය කියන්නේ බින්ගෝහ වර්ෂය උදා වෙන මොහොතේ. ඒ කියන්නේ මුළු රටම අලුත් බලාපොරොත්තු වලින් පිරීලා තියෙන වෙලාවක. ඔව්. ඒ උත්සව ශ්‍රියට මේ ආධ්‍යාත්මික හමුව එකතු වෙන්නේ නිකම් සිදුවීමක් විදියට නෙවෙයි. ඒකට හරිම ගැඹුරු අර්ථයක් එකතු කරමින්. ඒක ඇත්ත. මූලාශ්‍රයේ සඳහන් වෙනවා මේ සිදුවීම වෙන්නේ වියට්නාමේ ඩාතන් නගරයේ කියලා. නව අවුරුදු උදාවේ අර ප්‍රීතිමත් සැනකලි සිරියෙන් රතිඤ්ඤා සද්දෙන් මුළු නගරයම නැහැවී යන වෙලාවක ඒ වගේ කාර්යබහුල උත්සව ශ්‍රීයෙන් පිරුණු පරිසරයක් මැද තියෙන පන්සලක මේ වගේ ශාන්ත ආධ්‍යාත්මික උත්සවයක් පැවැත්වෙනකොට ඒකේ වෙනස කොහොම දැනෙන්නේ නැත්ද? ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. පිටත ලෝකයේ තියෙන ඒ උද්දාමයත් එක්ක පන්සල ඇතුළ ඇතිවන නිහඬ ශාන්ත ස්වභාවය. ඒක එකිනෙකට වෙනසක් දැකීම් දෙකක්. ඔව්. ඒ වගේම මේ සඳහා තෝරගන්න ස්ථානය ගැන අපි විශේෂයෙන් කතා කරන්න ඕන. ලිපියේ සඳහන් වෙන්නේ ටැම්බාවෝ විහාරය. ඒව නැත්නම් චුව ටම්බවෝ. මේක නිකම්ම පන්සලක් නෙවෙයි. මධ්‍යම වියට්නාමයේ ථෙරවාදී බුදුදහමේ මූලික මධ්‍යස්ථානයක්. එම නැත්නම් මව් විහාරය ලෙසයි සැලකෙන්නේ. මව් විහාරය. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ ථෙරවාදී බුදුදහමේ හදවත වගේ තැන. හරියටම. මම කල්පනා කරන්නේ ඒ වගේ සුවිශේෂී ස්ථානයක්ම මේ උත්සවයට තෝරගත්තේ ඇයි කියලයි. ඒක නිකම් පහසුවට ගත්ත තීරණයක්ද නැත්නම් මේක පිටුපස්ස ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවද? ඒක අනිවාර්යයෙන්ම ගැඹුරු අර්ථයක් තියෙන තීරණයක්. මව් විහාරයේ තෝරා ගැනීමෙන්ම ශ්‍රී ලාංකික දූත පිරිසට ඉහළම ගෞරවයක් දක්වනවා කියන එක පැහැදිලි. ඒ වගේම ඒකෙන් සංකේතවත් කරනවා මේ සිදුවීම හුදෙක් රටවල් දෙකක භික්ෂුන් වහන්සේලාගේ හමුවක් නෙමෙයි. මේක ථේරවාදී බුදුදහමේ ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් අතර ඇතිවෙන ශක්තිමත් ශාසනික බැඳීමක් කියලා. ඒ ගෞරවය දෙපැත්තටම තිබුණු බව පැහැදිලි. මොකද මූලාශ්‍රයේ විස්තර කරන විදියට ශ්‍රී ලංකාවෙන් වැඩම කරපු දූත පිරිසත් සුළුපටු නෑ. ඔව්. මේක නිකම්ම වන්දනා ගමනක් නෙවෙයි කියන එක ඒ පිරිස දිහා බැලුවම තේරෙනවා. ඔව්. ඒක ඊටාම වැදගත් නිරීක්ෂණයක්. දැන් ලිපියේ නම් වශයෙන් සඳහන් කළත් අපි මේ හැම නමක්ම කියනවට වඩා ඒ පිරිසේ සංයුතියේ වැදගත්කම තේරුම් ගමු. හරි. නායකත්වයේ දරන්නේ බද්දුල ශ්‍රී සද්ධර්ම රාමාරාම විහාරාධිපති පූජ්‍යපාද තෙරිපැහැත්තුල සාර හිමියන් සහ බද්දේගම මහා විද්‍යාලයේ විදුහල්පති පූජ්‍යපාද උඩුවල උදේ හිමියන් වගේ ජ්‍යෙෂ්ඨ හිමිවරුන්. ඊට අමතරව කැලණිය ප්‍රාදේශීය සංඝ සභාවේ ලේකම් හිමියන්, විවිධ ප්‍රදේශවල ධර්ම ශාස්ත්‍ර ආරක්ෂක මණ්ඩලවල නිලතල දරන හිමිවරුන්, ඒ වගේම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙක් වන පූජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක හිමියන් වැනියත් මේ පිරිසට ඇතුළත්. ඒ කියන්නේ මේක ශාසනික සහ අධ්‍යාපනික ක්ෂේත්‍ර දෙකේම ඉහළම නියෝජනයක්. හරියට. බුදුදහමේ ප්‍රායෝගික පැත්තයි ශාස්ත්‍රීය පැත්තයි දෙකම එකට එකතු වෙලා ගියා වගේ. මේකෙන් දෙරටේ බෞද්ධ සම්බන්ධතාවල තියෙන විධිමත් බව සහ ගැඹුර පැහැදිලිවම පේනවා නේද? ඒක තමයි. මේකේ දැනුම, අත්දැකීම් සහ ශාසනික ප්‍රතිපත්ති හුවමාරු කර ගැනීමේ අවස්ථාවක්. ලිපියේ කතුවරයා වන ටැම්බාවෝ විහාරයේ විහාරාධිපති පූජ්‍ය තිච් ෆප් හියෝ හිමියන් මේ දූත පිරිස පිළිගන්න ආකාරයත් හරිම සුවිශේෂී. ඒ පිළිගැනීමට වියට්නාම සහ ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා විතරක් නෙවෙයි, ලාओस භික්ෂූන් වහන්සේලා සහභාගී වෙනවා. ඒකෙන් මේ සිදුවීමට කලාපීය වැදගත්කමක් එකතු වෙනවා. හරි. දැන් අපි යමු මේ උත්සවයේ උච්චතම අවස්ථාවට. මූලාශ්‍රයෙන් හරිම ලස්සනට විස්තර කරනවා ඊටිපන්දන් දැල්වීමේ සක්මන් භාවනාව. එමත් නැත්නම් තැප්නේස් තියන් හන් ගණ. ඔව්. මම මේක මවා ගන්න උත්සාහ කරනවා. නිස්කලංක රාත්‍රියක පන්සල් භූමියක දල්වපු ඉටිපන්දම් 100 ගානක ආලෝකය විතරක් තියෙද්දි ඒ එළිය අතෙන් අරගෙන සක්මන් කරන භික්ෂුන් වහන්සේලා පිරිසක්. ඒ දර්ශනෙම හරිම ශාන්තයි. ඒ දර්ශනේ පිටුපස ගැඹුරු අර්ථයක් තියෙනවා.
ඉටිපන්දම් ආලෝකයෙන් නියෝජනය වෙන්නේ අවිද්‍යාවේ අඳුර දුරු කරන ප්‍රඥාවේ ආලෝකය. නව වසරක ආරම්භයේදී අලුත් බලාපොරොත්තු එක්ක ප්‍රඥාව පෙරදරි කර ගැනීම තමයි මෙතන මූලික සංකේතය. ඒක නිකම්ම ආලෝකයක් නෙවෙයි මනස ආලෝකමත් කිරීමක්. ලිපියේ තියෙන හරිම කාව්‍යාත්මක උපමාවක්. ඒ තමයි ඒ ඉටිපන්දම් දලි බුදුරජාණන් වහන්සේට පූජා කරන පිළිබිඹු වසන්තයේ මල් වගේ කියලා. ඔව් ඒක හරිම ලස්සනයි. ඉටිපන්දමේ දැල්ල මලක හැඩයට සමාන කරනවා වගේම වසන්තයේ නැවුම් බවත් බලාපොරොත්තුවත් ඒකට සම්බන්ධ කරනවා. ඒක නිකම්ම චාරිත්‍රයක් වෙනුවට කලාත්මක සහ හැඟීම්බර අත්දැකීමක් බවට පත් කරනවා. ඒක ඇත්ත. ඒ වගේම මේ සක්මන සිදුවෙන්නේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව සහ පූජනීය බෝධීන් වහන්සේලා දෙන්නම වටා. ඒ අතරතුර ගායනා කරන ගැඹුරු පාලි පිරිත් සජ්ජායනාව මූලාශ්‍රය සඳහන් වෙනව මුළු විහාරයම සාමකාමී ශක්තියකින් වැසී ගියා කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒක නිකම්ම වචන ටිකක් නෙවෙයි. මම අහලා තියෙනවා සක්මන් භාවනාව ගැන. නමුත් ඒක සාමාන්‍යයෙන් තනිවම කරන දෙයක් නේ. මේ වගේ කණ්ඩායමක් එක්ක ඉටිපන්න මත ඇතිව කරනකොට ඒකේ අත්දැකීම කොහොම වෙනස් වෙනවද? හරිම හොඳ ප්‍රශ්නයක්. තනිව කරන සක්මන තමන්ගේ මනස එක්ක ගැඹුරට යන්නේ ගමනක්. ඔව්. නමුත් මේ වගේ සාමූහිකව කරනකොට ඒකෙන් තවත් දෙයක් සිද්ධ වෙනවා. හැමෝගෙම හුස්ම, හැමෝගෙම පියවර, හැමෝගෙම සිතුවිලි එකම රිද්මයකට එනවා. එකමුතුකමක් ඇති වෙනවා. ඔව්. ඒ එකමුතුකමෙන් ඒ සාමූහික අවධානයෙන් අමුතු ශක්තියක් ජනනය වෙනවා. අන්න ඒකට වෙන්න ඇති ලිපියේ සාමකාමී ශක්ති තරංගයක් කියලා කියන්නේ. ඒක පැහැදිලි. ඒක සහභාගී වෙන හැමෝගෙම සිත් සුවපත් කරන අධ්‍යාත්මිකව පෝෂණය කරන ක්‍රියාවලියක්. ඒක පුද්ගල අත්දැකීමක් වෙනවා වගේම ප්‍රජාවක් විදිහක ලබන අත්දැකීමක්. ඉතින් මේ හැම දෙයකම දාර්ශනික පදනම ගොඩනගන්නේ ඊට පස්සේ පැවැත්වෙන අනුශාසනාවෙන්. දූත පිරිසේ නායක හිමියන් සුබාදහමේ චක්‍රය මිනිස් ජීවිතයේ චක්‍රයට සමාන කරනවා. වසන්තය, ගිම්හානය, සරත්, ශීත ඍතු වගේම මිනිස් ජීවිතයේත් ඉපදීම, දිරීම, වෙනසීම කියන චක්‍රයක් තියෙනවා කියලා පැහැදිලි කරනවා. ඒක බුදුදහමේ මූලික ඉගැන්වීමක්. හැබැයි උන්වහන්සේ ඒක මේ විශේෂ අවස්ථාවට ගලපන විදිය හරිම අපූර්වයි. උන්වහන්සේ අවධාරණය කරනවා අලුත් අවුරුද්දේ ආරම්භය කියන්නේ ඊටා වැදගත් ඉපදීමක් සන් කියලා. ඒ වචනය සන් කියන එක නිකම්ම ඉපදීම කියනවට වඩා බලගතු වෙයි. ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ඒකෙන් අදහස් වෙන්නේ ජීවිතේට නව මගක් තෝරාගන්න. නැවුම් අදිෂ්ඨානයක් ඇති කරගන්න මිනිස් මනසට තියෙන ශක්තිය අනිත් ඕනෑම වෙලාවකට වඩා ඒ මොහොතේ ප්‍රබලයි කියන එක. ඒක හරියට සරුබිමක බීජයක් වපුරනවා වගේ. ඒක හරිම බලගතු අදහසක් නේද? අපි හැමෝම අලුත් අවුරුද්දට අදිෂ්ඨාන ගන්නවනේ. ඔව්. නමුත් ඒ පිටිපස්සේ තියෙන මානසික ශක්තිය ගැන, ඒ මොහොතේ තියෙන සුවිශේෂී බව ගැන ඒ විදියට හිතන්නේ නැහැ. හරියටම. මේ අනුශාසනාවෙන් කියවෙන්නේ මේ මොහොත නිකම් දිනදර්ශනීය පිටුවක් පෙරලන්න වගේ දෙයක් නෙවෙයි. ඒක මනසේ නව පිටුවක් පෙරලන්න තියෙන හොඳම අවස්ථාව කියලයි. අපි මේක තව ටිකක් පුළුල් සන්දර්භයකට සම්බන්ධ කරමු. ලිපියේ තවත් වැදගත් වියට්නාම වචනයක් තියෙනවා. ජියෝඤ්ඤන්. ඔව්. ඒකේ තේරුම හේතු වැපිරීම. මේකෙන් කියවෙන්නේ අලුත් අවුරුද්දේ පන්සල් යන්නේ ආශිර්වාද ඉල්ලන්න විතරක් නෙවෙයි ඊටත් වඩා වැදගත් දෙයකට. ඒ තමයි හේතු වපුරන්න. හේතු වපුරන්න. ඒක ඇහෙනකොට මට මතක් වෙන්නේ ගොවිතැනක් ගැන. අපි අතරම වපුරන්නේ මොනවද? ඒක කර්මය පිළිබඳ බෞද්ධ සංකල්පයේ ගැන තියෙන හරිම ප්‍රායෝගික සහ බලගත් උපමාවක්. ඒකෙන් කියන්නේ අලුත් අවුරුදු උදාවෙල මේ සුවිශේෂී මොහොතේ ඔයාගේ සිතුවිලි, වචන සහ ක්‍රියාවන් හරියට බීජ වගේ. ඔයා කරුණාව කියන බීජ වැපුරුවොත් ඔයාට සාමකාමී අවුරුද්දක් නෙලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සතුටු කියන්නේ බලාගෙන ඉඳලා ලැබෙන දෙයක් නෙවෙයි අපි විසින්ම ක්‍රියාකාරීව ගොඩනගා ගන්න දෙයක්. හරියටම. මේ මුළු ඉටිපන්දම් උත්සවයම මේ සක්මන් භාවනාව මේ යහපත් හේතු වැපිරීමේ ප්‍රායෝගික අභ්‍යාසයක්. දැන් මට මේ හැමදේම එකිනෙකට සම්බන්ධ වෙන විදිය පේනවා. නව අවුරුදු උදාව කියන සුවිශේෂී ඉපදීමේ මොහොතේ. ඔව්. ථේරවාදී බුදුදහමේ මව් විහාරයේදී ප්‍රඥාවේ ආලෝකය සංකේතවත් කරන ඉටිපන්දම් මතතිව සාමූහිකව සක්මන් කරමින් යහපත් හේතු ගොයෝන්‍යන් වපුරනවා. ඒක නිකම්ම චාරිත්‍ර එකතුවක් නෙමේ. එකම අරමුණක් තියෙන ගැඹුරු දාර්ශනික ක්‍රියාවලියක්. අනුන්ගෙන් ආශිර්වාද බලාපොරොත්තු වෙනව වෙනුවට තමන්ගේ සිත, කය, වචනය සංවර කරගෙන තමන්ටම ආශිර්වාදයක් වෙන්න කියන එක තමයි මෙතන හරය.
ඉතින් මේ හැම දෙයකින්ම අපිට පේන්නේ මොකක්ද? මම මේක සාරාංශගත කළොත් මේක හුදෙක් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා පිරිසක් වියට්නාමයේ කරපු විධිමත් සංචාරයක් විතරක් නෙවෙයි. නෙවෙයි. මේක ගැඹුරු සංස්කෘතික හුවමාරුවක්. රටවල් දෙකක තෙරවාදී බෞද්ධ සම්ප්‍රදායන් එකට හමු වෙලා හවුලේ බෙදාගත් අධ්‍යාත්මික ශක්තිය මොහොතක්. ඒ වගේම ලිපියේ අවසානයේ කියවෙනවා වගේ මේ සිදුවීමෙන් වියට්නාමයේ සහ ශ්‍රී ලංකාව අතර පවතින බෞද්ධ මිත්‍රත්වය තවත් ශක්තිමත් වුණා. මේක හුදෙක් ආගමික උත්සවයක් පමණක් නෙවෙයි රටවල් දෙකක් අතර තියෙන ඓතිහාසික බැඳීම අලුත් කරන අනාගතයටත් ශක්තිමත් පදනමක් දාන සිදුවීමක්. අර කාව්‍යාත්මික උපමාවම පාවිච්චි කළොත් වසන්තයේ පිපුණු මල් වගේ මේ මිත්‍රත්වයටත් මේ සිදුවීමත් එක්ක අලුත් පිබිදීමක් ලැබුණා. ඇත්තදම ඒක ලස්සන අදහසක්. මේ සිදුවීම හරහා වපුරපු ඒ යහපත් බීජ දෙරටේම බෞද්ධයන්ගේ සිත් සතන් තුල වර්ධනය වෙලා සාමයේ සහ මිත්‍රත්වයේ පළදරනවා කියන එක තමයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි මට මේ මුළු සාකච්ඡාවෙන්ම හිතේ රැඳුණු ප්‍රශ්නයක් තියෙනවා. ලිපියේ සහ අනුශාසනාවේ අවධාරණය කරන්නේ නම අවුරුද්දේ යහපත් බීජ වැපිරීම ගැන. ඒක බලගතුයි. නමුත් අපි මේ මූලධර්මයේ වාර්ෂිකව විතරක් නෙවෙයි දිනපතාම අනුගමනය කළොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ සෑම හිරු උදාවක්ම අර අනුශාසනාවේ කිපු විදිහට සුවිශේෂී ඉපදීමක් එහෙමත් නැත්නම් සන්ෂයින් එකක් ලෙස සැලකුවොත් අප සෑම දිනකම ආරම්භ කරන විදිහ සහ සෑම උදෑසනකම අප වපුරන්නට තෝරා ගන්නා බීජ ගැන අප සිතන ආකාරයෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඒ ගැන මදක් සිතා බලන්නට මේ හොඳ අවස්ථාවක්.